හායි යාළුවනේ, මේ තමයි අපේ අනුරාධපුර ගමනේ දෙවැනි දවස. ඉතින් අද අපි ඉස්සෙල්ලාම ආවේ අවුකැන පුරාණ රජමහා විහාරයට. මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට. දැන් මේ රජරට පුරාවට වැව් 18ක් හදලා තියෙනවා මහා වංශකම්. ඒකට වැව් බැඳි රාජ්‍ය කියලා ඔය නම ගොඩ නැගිලා තින්නේ බොහෝ වෙලාවට ඒ නිසා වෙන්නේ. ඒකට කොහොම හරි ඔය වැව් 18ක් හරි ලොකුම වැව තමයි මේ කලාව. ඒ කලාව හදනකොට තමයි මේ පිළිමහන් දෙන්නලා. ඒකවා තමයි මේ පිළිම නෙලන්න ආදාපු කලාකරුවා තමයි බරණ. එතකොට මෙයා හැබැයි කලාව හදන්න බාර දුන්නා නිසා පිළිමයක් නෙලන්න කියලා විධානයක් කරපු තැනක් කොහෙවත් නැහැ. මේ වටපිටා සෝදිසියක් කරනකොට මේ පර්වතය දැක්කහම බරණට ඇතිවෙච්ච හිතවිල්ලක් තමයි ක්‍රියාත්මක කළා. ඒ කියන්නේ කලාව දිශාවට නෙත්‍යමාගෙන සිටින පිළිම වහන්සේ නමක් නෙලන්න හිතුණ බරණට. මේ පිළිම වහන්සේ ගැන අපි කතා කරනකොට මේ පිළිමය මතු කරපු පර්වතය තමයි පිටුපසින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම පිළිමේ මතු කරලා තියෙන්නේ ඔය පර්වතය තුල. මේ අවුකැන බුදු පිළිමේ ගැන අපි නොදැන හිටපු හැම විස්තරයක්ම හරිම පැහැදිලිව ඒ මාම අපිට කියලා දුන්නා. අවුකැනින් පිටත් වෙලා ඊළඟට අපි මේ යන්න හදන්නේ සීගිරිය බලන්න. සීගිරිය පාකින් එක ළඟ ඉඳලා සීගිරිය ගල ළඟට යනකම් යන්න තියෙන දුර සාමාන්‍යයෙන් සැලකිය යුතු දුරක්. ඔයාට කැමති නම් ඒ දුර පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ වගේ ත්‍රිවිල් එකක එතනට යන්න. අපි සීගිරිය ගියාට පස්සේ ඊළඟට යන්න හිතුවේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට. එහෙනම් යාළුවනේ ආයෙත් අපි අලුත් vlog එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.